නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනේක සතවන්නෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනේක සතවන්නෝ නම් වනසේක. අනේක සතවන්නං යස්සසෝ අනේක සතවන්නෝ. නොයෙක් සිය ගණන් වර්ණනා ඇත්තේ යමෙකුටද හෙතෙම අනේක සතවන්නෝ නම් වේ. පෙර සඳහන් කරන්ට යෙදුණු නේකවිධ වර්ණනාවන්ගෙන් යුක්ත භාවය කියන ඒ ගුණනාමය සඳහන් වෙන තැනම මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයේමයි මේ වර්ණනාව සිද්ධ කෙරෙන්නේ. උපාලි ගෘහපතිතුමා නිගණ්ඨනාථ පුත්‍රයන්ට සඳහන් කරනවා එවැනි වූ සිය ගණන් දහස් ගණන් වර්ණනාවන්ගෙන් යුක්ත උතුමන් වහන්සේ නමක් වර්ණනා කිරීම සිදු නොකළ හැකිද? සිදු කළ යුතුමයි කියන කාරණාව සඳහන් කරන්ට යෙදෙනවා. මේ අනුව සිය ගණන් දහස් ගණන් වර්ණනාවන්ගෙන් වර්ණනා කළ හැකි බැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනේක සතවන්නෝ නම් වනසේක. සාදු සාදු. අනේක සතවන්නෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසී සදහම් නාලිකාව.